ලිංගිකව ගැලපෙනවද? ඔයාලා දෙන්න ලිංගිකව ගැලපෙනවද කියලා ලෙහෙසියෙන්ම හඳුනා ගන්න ක්‍රම පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ. විවාහ වුණ අලුත හැම යුවලක්ම ඉන්නේ පුදුමාකාර ආදරයකින් සහ බැඳීමකින්. හැබැයි අවුරුදු 2-3ක් හෝ 5ක් විතර යද්දී මේ ආදරය හැමින් අඩු වෙලා දෙන්න අතරම නිතරම රණ්ඩු සරුවල්, නොරොස්සනා ගති සහ ඈත් වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගොඩක් දෙනෙක් හිතන්නේ මේකට හේතුව ආර්ථික ප්‍රශ්න හැමත් නැත්නම් පෞල් ප්‍රශ්න කියලා. හැබැයි මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා. එහෙම වෙන්න බලපාන ප්‍රධානතම සහ රහසිගතම හේතුව තමයි නිදන කාමරය ඇතුලේ දෙන්න අතර තියෙන කායික නොගැලපීම. ලංකාවේ අපේ සංස්කෘතියත් එක්ක විවාහ වෙන්න කලින් විවාහ වෙලා අවුරුදු ගණනාවක් ගියත් තමන්ගේ සහකරු හෝ සහකාරිය තමන් එක්ක කායිකව සහ ලිංගිකව ගැලපෙනවද නැද්ද කියන එක විවෘතව කතා කරන්නේ නෑ වගේම ඒක වටහා ගන්නත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බාහිරින් පෙනෙන ආදරය විතරක්ම විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දෙන්න අතර තියෙන ලිංගික ගැළපීම කියන්නේ විවාහයක පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකයක්. ඉතින් ඔයාලා දෙන්න ලිංගිකව ගැළපෙනවද කියලා ලෙහෙසියෙන්ම සහ නිවැරදිව හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම සහ සලකුණු පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe නොකරන වීඩියෝ එක බලන්න මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ප්‍රධානම කරුණ වලට යන්න කලින් මේ ලිංගික ගැළපීම මෙච්චරම වැදගත් වෙන්නේ කියන එක තේරුම් අරගෙන ඉන්න. ඉතින් පිරිමි ශරීරයක් සහ කාන්තා ශරීරයක් ක්‍රියා කරන්නේ හෝමෝන වර්ග කිහිපයක් මතයි. දෙන්නෙක් කායිකව එකතු වෙද්දී මොළය ඇතුලෙන් ඩොපමින්, එන්ඩ්‍රොෆින් සහ ඔක්සිටොසින් යන හෝමෝන ස්‍රාවය වෙනවා. ඉතින් මේ ඔක්සිටොසින් කියන හෝමෝනයට ලව් හෝමෝන් කියලාත් කියනවා. එහෙමත් නැත්නම් බැඳීම් ඇති කරන හෝමෝනය කියලාත් කියනවා. ඉතින් දෙන්න අතරම ලිංගික ගැළපීම 100%ක්ම තියෙනවා නම් මේ හෝමෝන ස්‍රාවය වීම උපරිම මට්ටමකින් සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දෙන්න අතර තියෙන තරහ කේන්තිය නැති වෙලා එකිනෙකා කෙරෙහි තියෙන විශ්වාසය සහ ආදරය තුමාකාර විදිහට වැඩි වෙනවා. හැබැයි යුවලක් අතර මේ ගැළපීම නැති වුනහම අර මම කියපු සතුට දනවන හෝමෝන වෙනුවට ශරීරයෙන් කොර්ටිසෝල් කියන ආතති හෝමෝනය ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසායි කායිකව නොගැලපෙන යුවලවල් අවස පුරාම මහලොකු ප්‍රශ්න නම් නිතරම කේන්තියෙන් සහ රණ්ඩු වෙමින් කාලය ගත කරන්නේ. හරි, දැන් අපි බලමු ඔයාලා දෙන්න ලිංගිකව ගැළපෙනවද කියලා ලෙහෙසියෙන්ම දැනගන්න පුළුවන් ප්‍රධානම ක්‍රම පහ මොනවද කියලා. ඉතින් පළමුවන ක්‍රමය තමයි දෙන්නට හැඟීම් ඇතිවීමේ වාර ගණන එහෙමත් නැත්නම් මේ ලිබිඩෝ මට්ටම සමානද කියලා බැලීම. ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව හැම මිනිසෙකුගේම ආශාවන් ඇතිවීම වේගය එකිනෙකට වෙනස්. ඉතින් උදාහරණයක් විදිහට මිනිහාට සතියකට 4-5 වතාවක් එකතු වීමේ අවශ්‍යතාවයක් තිබියදී නිදකට මාසයකට එක වතාවක්වත් ඒ ආශාව ඇති වෙන්නේ නැත්නම් එතන පැහැදිලිවම හෝමෝනමය හෝ ජීව විද්‍යාත්මක නොගැලපීමක් තියෙනවා. සාර්ථකව ගැලපෙන යුවලක් අතර දෙන්නටම ආශාවන් ඇතිවීමේ වාර ගණන සමාන වෙනවා. එහෙමත් නැත්නම් දෙන්නම කතා කරගෙන සතියකට මෙන්න මේ වගේ ප්‍රමාණයක් එකතු වෙනවා කියලා ලස්සන එකඟතාවයකට මිනීමේ හැකියාව තියෙනවා. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි ඔයාලට ඔයාලගේ සහකරු එක්ක හෝ සහකාරිය එක්ක ඇඳෙද්දී තමන් කැමති දේවල් සහ අකමැති දේවල් පිළිබඳව කිසිම බයකින්, සැකයකින් හෝ ලැජ්ජාවකින් තොරව විවෘතව කතා කරන්න පුළුවන්ද කියන එක. ලංකාවේ ගොඩක් බිරින්දෑවරු තමන් යම් ක්‍රමයකට අකමැති වුණත් ඒක සැමියාට කිව්වත් තමන් ගැන සැමියා අදිවට හිතයි කියන බයට මුළු ජීවිත කාලෙම මේ වේදනාව ඉවසගෙන ඉන්නවා. ඒ වගේම සමහර පිරිමි තමන්ට තියෙන ගැටලු බිරිඳට කියන්නේත් නැහැ. ඉතින් වෛද්‍ය විද්‍යාවට අනුව නම් සාර්ථකව ගැළපීම තියෙන්නේ මට මේ දේ අපහසුයි එහෙමත් නැත්නම් මට මේ ක්‍රමේ මම ගොඩක් කැමති මෙන්න මේ වගේ දේවල් කියලා කිසිම රහසක් නැතුව ආදරයෙන් එකිනෙකාට sannivedanaya කරන්න පුළුවන් යුවලවල් අතර විතරයි. තුන්වෙනි ක්‍රමය තමයි දෙන්නගේ වේගය ගැලපෙනවද කියලා බැලීම. මේ පිරිමි ශරීරයක් උත්තේජනය වෙන්න ගත වෙන්න ඉතාම කෙටි කාලයක් වුණත් කාන්තා ශරීරයක් කායිකව සහ මානසිකව සූදානම් වෙන්න අවම වශයෙන් විනාඩි 15ක් 20ක් අතර කාලයක්වත් ගත වෙනවා. ඉතින් එකතු වෙන්න කලින් කරන සිප ගැනීම, බැලඳ ගැනීම වැනි පූර්ව ලිංගික උත්තේජන සඳහා දෙන්නම එක වගේ කැමැත්තක් සහ කාලයක් වැය කරනවද? සැමියා තමන්ගේ අවශ්‍යතාවය විතරක් ඉක්මනින් ඉටු කරගන්නේ නැතුව බිරිඳව සූදානම් කරන්න ඉවසීමෙන් කාලය ගන්නවද? දෙන්නම මේ පූර්ව උත්තේජන කාලය කහ සමානව රස විඳිනවා නම් ඔයාලා ලිංගිකව ගොඩක් හොඳින් ගැලපෙනවා. ඉතින් හතරවෙනි ක්‍රමය තමයි පරිම තෘප්තිය. එහෙමත් නැත්නම් මේ ඕගසම් එක දෙන්නටම ලැබෙනවද කියලා බැලීම. ඉතින් වෛද්‍ය පර්යේෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා පිරිමින්ට ඉතාමත් ලෙහෙසියෙන් උපරිම සතුටකටපත් වෙන්න පුළුවන් වුණා. ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් බහුතරයකට සාමාන්‍ය එකතු වීමකින් පමණක් මේ උපරිම සතුට ලැබෙන්නේ නැහැ කියලා. ඔයාලා එකතු වෙන සෑම වතාවකදීම හෝ බහුතරයක් වතාවලදී බිරිඳට ඒ උපරිම මානසික සහ කායික සතුට ලැබෙනවද? නැත්නම් මේ නිකම්ම උපකරණයක් වගේ ඉන්නවද කියන එක බලන්න ඕනේ. එන්නටම එකිනෙකාගෙන් උපරිම සතුටක් ලැබෙනවා නම් ඔයාලා ලිංගිකව 100%ක්ම ගැලපෙනවා කියලා විද්‍යාවේදී සලකනවා. ඉතින් පස්වෙනි දේ තමයි අලුත් දේවල් වලට තියෙන කැමැත්ත. හැමදාම එකම කාමරේ එකම ඉරියව්වෙන් එකම විදිහට කාලය ගත කරද්දී ඕනෑම කෙනෙක්ට කායික අලසකමක් හෝ එපා වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අලුත් ඉරියව් පාවිච්චි කරන්න. නිදන කාමරේ
පරිසරය වෙනස් කරන්න එන්නම මේ වගේ දේවල් වලට එක හා සමාන කැමැත්තක් දක්වනවාද? සමියා හෝ බිරිඳ ගේන අලුත් අදහස් වලට ඒක කුණුහරුපයක් කියා බැහැර කරන්නේ නැතුව සෞඛ්‍ය සම්පන්නව ඒව අත්හදා බලන්න දෙන්නම ලැජ්ජා නැති කරගෙන එකඟ වෙනවා නම් ඔයාලගේ ලිංගික ගැළපීම අතිශය ඉහළ මට්ටමක පවතිනවා. නමුත් ඔයාලා අතර මේ කියන ගැළපීම් නැත්නම් ඒ ගැන අකමැත්තෙන් හෝ බයෙන් මුළු ජීවිත කාලයම ඉවසගෙන ඉන්න එපා. මොකද නිදන කාමරයේදී ඇතිවන ගැළපීම සහ අතෘප්තිය අවසානයේදී පෞල් ජීවිතය ඇතුලේ ලොකු විනාශයන් සිද්ධ කරන්න පුළුවන්. සමහර විට මේ නොගැළපීමට හේතුව කායික ලෙඩක් වෙන්න උනත් පුළුවන්. උදාහරණයක් විදිහට පිරිමින්ගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය අඩුවීම, නිකමෝචනය, දියවැඩියාව හෝ අධිරුධිර පීඩන නිසා ප්‍රාණවත් වීමේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේවා මෙහෙම ඇදගෙන ගියොත් වෙන්නේ දෙන්න අතර තියෙන ආදරය අඩු වෙලා, කය වැඩි වෙලා අවසානයේදී දික්කසාද වීම හෝ වෙනත් බාහිර සම්බන්ධතාවලට යොමු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වීමයි. ඒ නිසා මෙවැනි ගැටලුවක් තියෙනවා නම් තනියෙන් දුක් වෙවි ඉන්නේ නැතුව ඒත් එක්ක විවෘතව කතා කරලා අවශ්‍ය නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හෝ පෞල් උපදේශකයෙක් හමු වෙලා උපදෙස් ලබා ගැනීම තමයි කරන්න හොඳම දේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ඔයාලා දෙන්න ලිංගිකව ගැළපෙනවද කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 5ක් ගැනයි. හැබැයි මතක තබා ගන්න ආර්ථික විවාහක ජීවිතයක සැබෑ රහස රැඳිලා තියෙන්නේ බාහිර සමාජයට පේන්න Facebook Instagram එකේ දාන පින්තූරවල විතරක් නෙවෙයි. අහිගත නිදන කාමරය ඇතුළේදී දෙන්න අතර තියෙන අවබෝධය, උපරිම පිරිසුදුකම සහ ඉවරදි කායික ගැළපීම මතයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.